ආයිබෝවන් මගේ දුවල පුතාලා සියලු දෙනාටම. ඉතින් දෙක ශ්‍රේණියේ විෂයාන්තර්ගතයට අයිති පාඩමක් තමයි අද අපි ඉගෙන ගන්න යන්නේ. ඉතින් මොකක්ද මේ පාඩම? මේ පාඩම තමයි ඒකවචන පද සහ බහුවචන පද. ඉතින් පුංචි ඔයගොල්ලෝ එක වසරේදී මේවා ඉගෙන ගත්තා. නමුත් ඔයාලට මේ වචන තාම හුරු නැතුව ඇති. මොකද ඔයගොල්ලෝ ඉගෙන ගත්තේ මේක වෙනස්ම ආකාරයකටනේ. ඉතින් ඔයගොල්ලෝට මතක ඇති ඔයගොල්ලෝ ඉගෙන ගත්තා එකක් සහ ගොඩක්. දැන් මතක් වුණා නේද? හරි. අන්න ඒ පාඩම තමයි අපි තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා ඉගෙන ගන්න යන්නේ. ඉතින් පුතේ ඔයාලට මතක ඇති අපි එකක් ගැන කතා කරා. එතකොට එකක් ඕනම දෙයක් ගත්තාම එකක් ගැන කියවෙනවා නම් අපි ඒකට කියනවා ඒකවචන පද කියලා. මොකක්ද අපි කියන්නේ ඒකවචන පද? ඔන්න එක දෙයක් ගත්තාම අපි ඒකට කියනවා ඒකවචන පද. ඊළඟට තියෙනවා ගොඩක්. අපි ගොඩක් ගත්තාම ඒ කියන්නේ මොනවා හරි දෙයකින් ගොඩක් කියවෙනවා නම් ගොඩක් ගැන කියවෙනවා නම් අපි ඒකට කියනවා බහුවචන පද කියලා. ඔන්න මොනවා හරි දෙයකින් එකක් ගැන කියවෙනවා නම් අපි කියනවා ඒකවචන කියලා. ඒ වගේම ගොඩක් ගැන කියවෙනවා නම් අපි කියනවා බහුවචන පද කියලා. ඔන්න දැන් දුවල පුතාලා දන්නවා මොනවාද මේ ඒකවචන පද කියන්නේ සහ බහුවචන පද කියන්නේ කියලා. ඉතින් දැන් මගේ දුවල පුතාලට මම පොඩි පින්තූරයක් පෙන්වන්නයි යන්නේ. ඉතින් මේ පින්තූරය දිහා හොඳට බලලා මොනවද මේ පින්තූරේ තියෙන දේවල් කියලා බලන්න ඕනේ. සහ ඒ පින්තූරයේ තියෙන එකක් මොනවද? ගොඩක් මොනවද? ඒ කියන්නේ ඒකවචන මොනවද? බහුවචන පද මොනවද කියලා හොඳට බලන්න ඕනේ. හොඳයි පුතේ. හොඳින් බලන්න මේ රූපයේ තියෙන්නේ මොනවද කියලා. ඒ රූප අතරින් ඒකවචන සහ බහුවචන විදිහට වෙන් කරන්න පුළුවන් රූප මොනවද? එකක් තමයි කුරුල්ලා. ඊට පස්සේ කුරුල්ලා කියන පදේ බහුවචන පදය තමයි කුරුල්ලෝ. ඊළඟ ඒකවචන පදය බල්ලා. බහුවචන පදය බල්ලෝ. ඊළඟ ඒකවචන පදය යහළුවා. බහුවචන පදය යහළුවෝ. ඊළඟ ඒකවචන පදය ගොවියා. බහුවචන පදය ගොවියෝ. ඔන්න පුතේ දැන් ඔයාලට දීලා තියෙනවා ඡේදයක්. අපි හොඳින් මේ ඡේද කියවමු එකපාරක්. ඉර පායාගෙන එන උදෑසන හරිම ලස්සනයි. අඹ ගහේ හිටිය බටිති කුරුල්ලා කෑ ගැසුවා. මමත් මිදුලට ගියා. අපේ බල්ලා අඹ ගස යට හිටියා. ඒ අසල ගවයා නිදි. අඹ ගහේ කුරුල්ලෝ පිරිලා. ඉහළ කුඹුරේ ගොවියා නියර හදනවා. ඈත පෙනෙන කුඹුරුවල ගොවියෝ වැඩ කරනවා. මම යහළුවා සමග කුඹුර දෙසට ගියා. වෙල්ලිපනැල්ලේ යහළුවෝ සරුංගල් යවනවා. ඒ අසල බල්ලෝ සතුටින් එහාට මෙහාට දුවනවා. කුඹුර ළඟ ඇති පිට්ටනියේ ගවයෝ තනකොළ කනවා. ඔන්න පුතේ මේ දීලා තියෙන ඡේදෙන් ඔයාලට හොයන්න තියෙන්නේ ඒකවචන පද සහ බහුවචන පද. හරි පුතේ අපි කලින් කතා කරපු විදිහට දුවල පුතාලා හොයන්න බලන්න මේ ඡේදෙ තියෙන ඒකවචන පද සහ බහුවචන පද මොනවද කියලා. කුරුල්ලා කුරුල්ලෝ. බල්ලා බල්ලෝ. ගවයා ගවයෝ. ගොවියා ගොවියෝ. යහළුවා යහළුවෝ. හොඳයි දුවේ පුතේ මං හිතනවා දැන් දුවල පුතාලට මේ ඒකවචන පද සහ බහුවචන පද මොනවද කියලා හොඳට මතකයි කියලා. ඉතින් අපි මේ ඉගෙන ගත්ත ටික ආපහු එකපාරක් කියවමු. කියවලා නැවත මතක් කරගමු. කුරුල්ලා කුරුල්ලෝ. බල්ලා බල්ලෝ. ගවයා ගවයෝ. කුඹුර කුඹුරු. ගොවියා ගොවියෝ. යහළුවා යහළුවෝ. හොඳයි දුවේ පුතේ එහෙනම් මං ඔයගොල්ලොන්ට කරන්න චූටි ක්‍රියාකාරකමක් දීලා තියෙනවා. මේ තියෙන්නේ ඒකවචන පද සහ බහුවචන පද ගැලපෙන විදිහට යා කරන්න. ඉතින් පුංචි ඔයාලට පුළුවන් මේ ක්‍රියාකාරකම කරලා ඔයාලගේ මතක ශක්තිය තවත් වැඩි කරගන්න.
ඉතින් දරුවනේ මං හිතනවා අද ඒකවචන පද සහ බහුවචන පද කියන පාඩම ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති කියලා. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහළ කමෙන්ට් එකක් දාන්න මොකක්ද ඔයගොල්ලන්ගේ ප්‍රශ්නේ කියලා. ඉතින් අපි සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට අපේ පාඩම අවසానයි. ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක් වේවා.